and welcome to my YouTube channel. ඉතින් අද ඉරි දවස ඉතින් මට හිතුණා අද අපි මොකද කරන්නේ කියලා පුංචි වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් දැන් තාත්තයි දුවයි නා pool එක යගේ swimming pool එක ඊට කරන් ඉන්නේ pool එකට බහින්න හදන්නේ. බලන්න කොහොමද දැන් හදලා තාත්තත් එක්ක pool එකට බහින්න යන්නේ වතුර පුරවලා බලන්නකෝ ඔයගොල්ලෝ. හරි දැන් ඉතින් ඔය දෙන්නත් එකතු වෙලා දැන් ඔය හදන්නේ pool එකට වතුර පුරවන්න. දැන් අපේ චූටි මැනිකාත් ඉතින් තාත්තට උදව් කරන්න දැන් ටැප් එක එහෙම අරින්න යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කියන පමා විතරයි ඒව කරන්න. මොකද එයා මේ අපි කවුරුත් පේන්නේ හිටිය නැත්තම් කරන්නේ ටැප් එක ඇරලා ඔය වතුරත් එක්ක සෙල්ලම් කර කර ඉන්න එක තමයි. නැති ඔකට බැස්ස වගේ නෙමෙයි ගන්න එක හරි අමාරුයි. මොකද ආඬලා කරලා යුද්ධයක් කරලා තමයි ගන්න ඕනේ. උනට මම ගොඩක් වෙලාව නම් එයා තියන්නේ නැහැ. ඒක මොකද එයාට පොඩ්ඩක් සෙම ගතිය දෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ටික වෙලාවක් සෙල්ලම් කරන්න දීලා අපි ගන්නවා. ඉතින් ඔය අතර මම ගෙදරත් පොඩ්ඩක් අස් කරා. මොකද අද ලන්ච් එකට අපේ අම්මලා එනවා කිව්වා. ඉතින් ඒක නිසා ඉතින් ගෙදරත් පොඩ්ඩක් අස් කරන්න උදව් කරලා ඒ අතර මෙයාවත් බල බල තමයි ඉතින් කරන්නේ. ඉතින් ඔහොම ටිකක් ඉන්න දීලා ඉතින් අපි ගොඩට අරන් මම යාට එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක දීලා පොඩි කුක්කුවෙකුත් දුන්නා. ඉතින් ඔක්කොම කරලා මම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. ඒ අතර මම කුස්සිය පැත්තට ගියා මොනවද උයන්නේ කියලා බලන්න. ආලහොදි හදලා චිකන් හදලා බටු හදලා අපි තව කංකුලුත් හැදුවා. මොකද අපේ තාත්තා එහෙම කන්න ආස නිසා හදලා කහබත් තමයි ඉව්වේ. ඉතින් ඔය තියෙන ඉතින් ඔය ටික හදන ගමන් ඉතින් මට තාත්තලා ආපු ඒවා නම් වීඩියෝ ගන්න බැරි වුණා. 2000 years later. ඉතින් ඔන්නම තමයි ඉරිදා උදේ දවස ගත වුණේ. ඉතින් අම්මලා ඇවිල්ලා දැන් තමයි ගියේ දැන් ටිකට කලින්. ඉතින් දැන් මේ වැස්තිලා ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ අයියාගේ බබාලා දෙන්නගේ බර්ත්ඩේ පාටි එකට යන්න. ඉතින් මායි බබායි නම් දැන් මේ ලෑස්තින ගමන් ඉන්නේ. හස්බන්ඩ් නම් පොඩක් එළියට ගියා. ඉතින් අපි ලෑස්තිලා ඉන්න කියලා එයා එළියට ඉක්මනට එන්නම් කිව්වා. අපි ලෑස්තිලා ඉන්නේ. දැන් චූටි බබත් ලෑස්තිලා දැන් ඇඳුම දාන්න විතරයි තියෙන්නේ. හරි ලෑස්ති වෙලා මම ගිහින් පෙන්නන්න මොකද එහෙ වෙන්නේ කියලා. දිගටම ඉන්න. ඉස්තනේ ඉවරයි. දැන් ඉතින් හස්බන්ඩ් යනකන් තමයි ඉන්නේ. ළඟ කිව්වා දැන් ආපහු මං කිව්වා පිටත් වෙන්න ඕනේ. මොකද 7 වෙනකොටවත් යන්න ඕනේ. මං හිතන්නේ දැන් ඕනේ ඇවිල්ලාද කොහෙද? හරි අපි යනකොට හම්බෙමු එහෙනම්. දැන් මම නම් ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් දැන් චූටි මැනිකවත් ලෑස්ති කරලා ඉතින් පොඩ්ඩක් දැන් නැද්ද හවස වෙනකොට ඉතින් එයා පොඩ්ඩක් චුරු තමයි දැන් ඔය කොහේ ගියත් ඉතින් කුක්කු එක උනේ. කුක්කු එක කටේ තියාගෙන ඉතින් තාත්තත් එක්ක පොඩි වලියක් කට්ට ගන්න. මට කොණ්ඩ කට්ට ගහන්න දෙන්නේ නැහැ. තාත්තම ගහන්න ඕනෙලු. ඒක ගහන්න ගිහිනොත් ඉතින් දෙන්නත් එක්ක ඉතින් චූටි වලි තාත්තගේ දුවගේ. ඉතින් ඒක ගහලා ගහපු ගමන් ඉතින් යන් කියලා තමයි එයා කියන්නේ. දැන් ඉතින් ඔය ලෑස්ති වුණ ගමන් එයාට ඕන යන්න. තාත්තා ඉතින් පොඩි වැඩක් ඔෆිස් එකේද කොහෙද ඉතින් ඒක ඉවර වෙනකන් උත් ඉවසිල්ලක් නැහැ. අඬනවා යන්න ඕනි කියලා. ඉතින් මං කිව්වා වගේ ගමන් යන්න හරි ආසයි. ඉතින් අර ලෑස්ති වුණ ගමන් අනිත් එක යන්නත් උනේ. දැන් ඔය රණ්ඩු තාත්තත් එක්ක තාත්තට එන්න කියලා. හරි දැන් ඔය පිටත් වෙලා අපි යන ගමන් හරි දැන් ඔය ඉන්නේ අක්කයි හස්බන්ඩ්ගේ අයියයි එයාගේ වයිෆ් හස්බන්ඩ්ගේ අම්මයි තමයි ඉන්නේ. මේ ඉන්නේ ඉතින් අපේ චූටි මැනිකගේ හොඳම යාළුවා එයාගේ අක්කා. ඉතින් ඒ දෙන්න ඇත්තටම මාරම ආදරේ. ඒ කියන්නේ අක්කට නංගි නැතුව බෑ, නංගිට අක්කා නැතුව බෑ. ඉතින් අක්කා එනවා කියන්නේ නංගිට ඒ තරම් සතුටක් නැහැ. ඉතින් ඒ දෙන්න හරි යාළුවෝ. ඉතින් හරි ආදරේ. මේ ඉතින් චූටි මැනිකේ අයියලා දෙන්න. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අයියාගේ බබාලා දෙන්න. ඒ කියන්නේ බර්ත්ඩේ බොයිස්ලා දෙන්න. ඉතින් එයාලගේ තමයි එදා බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් ඒ දෙන්නත් අක්කා වගේම හරි ආදරේ. ඉතින් මේ 4 දෙනා එකතු වුණා කියන්නේ ඉතින් එතන යුද්ධ පිටියක්ම තමයි. ඉතින් අපේ චූටි මැනිකත් කරට් කාර තමයි ඉතින් ඒ 3 දෙනාට. හරි එතෙන්ට ගහන්න එපා. හරි. මොකද යන්න? නම් කියන්න. නංගි කියනවද? බෑ. Thank you.
හරි මේ වීඩියෝ එක නම් ඉතින් පොඩි වීඩියෝ එකක්. ඉතින් ඊට දවස් අපි ගත වුණේ කොහොමද කියලා තමයි මම වීඩියෝ එකෙන් ගෙනාවේ. හරි ඉතින් තවත් වීඩියෝ එකකින් මං හම්බෙන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell එකත් click කරලා තියන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye.